ෂොප් එක ඕපන් කරන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක වැඩි ඉවර වෙලා තියෙන කියලා. තාම පාන්දර 3:45යි. ටික වෙලාවයි තියෙන්නේ. යාළුවත් දින්න පොඩ්ඩක් කල්පනා කර පඩි කරගන්න පුළුවන් නේද නැද්ද කියලා. බයක් නෙදී එකෙක් තවත් වැඩ කරනවා. බලමු හත්මමට අපිට ඕපන් කරගන්න පුළුවන් නේද කියලා. කිරිබත් හදන්න යන්නේ. Let's make kiribat. මේ තියෙන පොඩි ඩෙකරේෂන් පාර්ට් එකක්. මම තමයි ඉතින් ඩෙකරේෂන් පාර්ට් එක කළේ. මොකද අනිත් අය ඔක්කොම වැඩ. ඉතින් මම මේ අපේ අක්කට උරනවා එයා බැලුන්ස් ගෙනල්ලා තිබ්බ කලින්ම. ඉතින් ඒ බැලුන්ස් වලින් යාට උනවා බැලුන් ආච් එකක් හදන්න. ඉතින් ඒකට ඕන ආච් එක හැදුවා මම. ඉතින් මේ තියෙන්නේ ඒකේ ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ සුබ මොහොතින් ෂොප් එක ඕපන් කරන වෙලාව. ඉතින් මම මේ වෙලාවේ හිටියේ නැහැ. ඉතින් වීඩියෝ එක විදිහයි. ඒ හින්දා වීඩියෝ වල ක්වොලිටිය වෙනස්. එක දේවල් තියෙනවා. ප්‍රශ්නයකට හේතුව තමයි මම මේ ඕපන් කරන වෙලාවේ හිටියේ නැහැ. එහෙම කියලා මට මේ බ්ලොග් එක හදන්න නැතුව අතාරින්නත් බෑ. ඉතින් මම වීඩියෝ ගත්ත කට්ටියකින් ඉල්ලගෙන කොහොම හරි බ්ලොග් එක හදනවා කියලා හිතාගත්තා. මෙතන නැත්තේ අන්තිම වෙලේ තමයි මම මොෂ් දාලා ඇඳුම් මාරු කරන්න ගියේ. ඒ හින්දා තමයි මම මෙතන නැත්තේ. ඉතින් මම ඒ දෙන්නට හදවතින්ම විශ් කරනවා ඒගොල්ලෝ කරන හැම වැඩකටම සාර්ථක වෙන්න කියලා. මොකද අම්මටයි තාත්තටයි පස්සේ මගේ හැම දෙයක්ම කියන්න කතා කරන්න ඉන්න ලොකුම හයිය මට ඒ දෙන්න. ඉතින් අපි කරන හැම සුබ දෙයකදීම අපේ පළවෙනි පියවර වෙන්නේ අපේ ආගම මතක් කරන එක. අපේ ආගම මොකක් වුණත් ඒ ආගමෙන් ලැබෙන ආශිර්වාදය අපි කරන දෙයට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපේ ආගම බුද්ධ ආගම. ඉතින් ඒ හින්දා අපි එදා හාමුදුරු කෙනෙක් ගෙන්නලා ටිකක් වෙලා පිළික් කියලා අපි දවස අපි පටන් ගත්තා. මේ තියෙන්නේ අපේ හපු ටී-ෂර්ට් එක. මේක ගහපුවාම මම මෙන්ෂන් කරන්න. මේක අදුම දවස් ගානකින් කිව්ව ගමයි මට කළා දුන්නේ. මට තැන්ක් යූ කියන්න ඕනේ. මට මෙතන හොයල්දන තිරණටත් thank you so much. මට යාට thank කරන්න මතකුණා වීඩියෝ එකේ. ලස්සන ලුක් එකක් අපිට ගන්න පුළුවන් වුණේ අපේ shop එකට. මේ interior designing හින්දා මේ interior designing ඔක්කොම කරේ අලු grand construction එකෙන්. ඉතින් යාලටත් ගොඩාක් thank you. අපි හිතපු විදියට ලස්සනට අපිට මේ වැඩේ කරලා දුන්නට. ඉතින් ඔහොම තමයි අපේ shop එකේ reopening එක උනේ. මට ආයෙත් කියන්න තියෙන්නේ මම ඒ දෙන්නට මගේ හදවතින්ම wish කරනවා ඒගොල්ලෝ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා. එහෙනම් ආයි vlog එකකින් හම්බ වෙමු. Thank you for watching.